ආයුබෝවන් යාළුවනේ. ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2026 දී අලුත් ෆෝන් එකක් ගන්න හිතනවාද? ඒ හිතනවා නම් ඔයාලට ගන්න හොඳ ෆෝන් වර්ග 10ක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා Samsung, iPhone, Pixel, Xiaomi, Oppo, OnePlus ඔය වගේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාලට ගන්න හොඳම ෆෝන් වර්ග 10ක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒ ෆෝන් වල ප්‍රොසෙසර් එක කොහොමද? ඒ වගේම මේකේ RAM එක කොහොමද? ස්ටෝරේජ් එක කොච්චර තියෙනවද? කැමරා ක්වොලිටි එක කොහොමද? බැටරි සහ චාර්ජින් ස්පීඩ් එක, ඒ වගේම නෙට්වර්ක් සපෝට් කරන එක. ඒ වගේම අන්තිමට අපි ප්‍රයිස් රේන්ජ් එකත් කතා කරනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අවසානයේ මම මගේ টොප් 3 ෆෝන්ස් ඔයාලට කියලා දෙන්නම්. අපේ channel එකට අලුත් නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක on කරගන්න. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. අංක 10 Motorola Edge 70 Max. මේ ෆෝන් එක performance එක සහ battery life එකට ප්‍රසිද්ධ ෆෝන් එකක්. ඒ වගේම මේ ෆෝන් එකේ processor විදිහට තියෙන්නේ Snapdragon 8 Gen 5 එක. RAM එක 12GB සහ 16GB විදිහට දැක ගන්න පුළුවන්. Storage 256 ඒ වගේම 512 තියෙනවා. network එක 5G Wi-Fi 7 support කරනවා. කැමරා එක විදිහට අපි බැලුවොත් මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක්, මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් කැමරා එකක්. ඒ වගේම සෙල්ෆි කැමරා එකත් මෙගාපික්සල් 50. බැටරිය මිලිඇම්පියර් හවර් 6000ක බැටරි එකක් තමයි තියෙන්නේ. චාර්ජින් ස්පීඩ් එක වොට් 125. මේක ප්‍රයිස් එක විදිහට සඳහන් කරොත් රුපියල් 2,70,000ක් විතර වෙනවා. ගේම් කරන අයටත් ඒ වගේම දවස ගාන යූස් කරන අයටත් මේක හොඳ ඔප්ෂන් එකක්. අංක 9 Red Magic 11 Pro. ගේම් ෆෝන් එකක් හොයන අයට මේක තමයි නියම choice එක. මේකේ processor එක විදිහට තියෙන්නේ Snapdragon 8 Elite chip එක. ඒ වගේම RAM එක 16GB, ඒ වගේම 24GB තියෙනවා. ස්ටෝරේජ් එක 512 1TB වෙනකම් තියෙනවා. නෙට්වර්ක් එක 5G support කරනවා. ඒ වගේම මේකේ තියෙන්නේ Hertz 165ක AMOLED display එකක්. බැටරිය මිලිඇම්පියර් hour 7000ක බැටරියක් තියෙනවා. charging speed එක watt 120. ගේම් කරන වෙලාවට මේක හීට් එක අඩු කරගන්න built-in cool fan එකකුත් තියෙනවා. මේකේ ප්‍රයිස් එක රුපියල් 3,20,000ක් පමණ වෙනවා. අංක 8 Honor Magic 8 Pro. ඩිස්ප්ලේ එක සහ බැටරි ලයිෆ් එක හොඳම ෆෝන් අතරින් එකක් තමයි මේක. මේකේ processor එක විදිහට තියෙන්නේ Snapdragon 8 Elite chip එක. ඒ වගේම RAM එක 12GB 16GB වෙනවා තියෙනවා. ස්ටෝරේජ් එක 512. කැමරා එක ට්‍රිපල් මෙගාපික්සල් 50ක කැමරා තුනක් තියෙන්නේ. ඒ වගේම zoom quality 100x යනකම් පුළුවන්. බැටරි එක මිලිඇම්පියර් hour 6100. charging speed එක watt 100. ඒ වගේම wireless watt 80ක charging පුළුවන්. මේක ප්‍රයිස් එක රුපියල් 3,10,000ක් විතර වෙනවා. අංක 7 Vivo X300 Ultra. ෆොටෝග්‍රැෆි ලවර්ස්ලට හදපු ෆෝන් එකක් තමයි මේක. මේක processor එක තියෙන්නේ Snapdragon 8 Elite chip එක, RAM එක 16GB, storage 512 වගේම 1TB තියෙනවා. කැමරා එක මෙගාපික්සල් 200ක, ඒ වගේම මේන් කැමරා එක මෙගාපික්සල් 50ක, ඒ වගේම 8K වීඩියෝ රෙකෝඩින් පුළුවන්. මේකේ ප්‍රයිස් එක රුපියල් 3,60,000ක් විතර වෙනවා. අංක 6 OnePlus 50. ස්පීඩ් කියන්නේම OnePlus. processor එක තියෙන්නේ Snapdragon 8 Elite. RAM එක 12GB වගේම 16GB තියෙනවා. storage 256 වගේම 512 තියෙනවා. battery capacity එක milliampere hour 6500. charging speed එක watt 100. මේකේ price එක රුපියල් 2,50,000ක් පමණ වෙනවා. Xiaomi 17 Ultra. මේකෙත් කැමරා එක සුපිරි ෆෝන් එකක්. මේකේ processor එක තියෙන්නේ Snapdragon 8 Elite chip එක. මේකේ RAM එක 16GB වෙනවා. ඒ වගේම ස්ටෝරේජ් 512 1TB වෙනකම් තියෙනවා. කැමරා එකේ මෙගාපික්සල් 200ක මේන් කැමරා එකක්. ඒ වගේම බැටරි එක මිලිඇම්පියර් hour 6000ක බැටරි එකක්. charging watt 120 සපෝට් කරනවා. මේකේ ප්‍රයිස් එක රුපියල් 3,30,000 ඉඳලා තියෙනවා. අංක 7 Oppo Find X9 Ultra. කැමරා ක්වොලිටි එකෙන් ලොකු තරගයක් දෙන ෆෝන් එකක් තමයි මේක. මේකේ processor එක විදිහට තියෙන්නේ Snapdragon 8 Elite chip එක. RAM එක 16GB, storage 512.
ඒ වගේම මේක zoom quality එකත් ගොඩක් powerful, battery milliampere hour 6100. මේක price එක රුපියල් 3,50,000 විතර වෙනවා. අංක 3 Google Pixel 10 Pro XL. AI features වලින් ඉස්සරහින් ඉන්න ෆෝන් එක තමයි මේ ෆෝන් එක. මේකේ processor එක තියෙන්නේ Google Tensor G5 processor එක. RAM එක 16GB එනවා. ඒ වගේම storage 256, 512, 1TB වෙනකම් බලන්න පුළුවන්. ඒකේ main camera එක megapixel 50, ඒ වගේම megapixel 48ක ultra wide camera එකකුයි telephoto lens එකකුත් තියෙනවා. photo quality අතින් හොඳම ෆෝන් එක තමයි මේක. මේක price එක රුපියල් 3,40,000 විතර වෙනවා. අංක 2 iPhone 17 Pro Max. video quality එක ගැන කතා කරනවා මේක තමයි. ඒ වගේම RAM එක 12GB, storage එක 256 ඉඳලා 1TB වෙනකම් තියෙනවා. කැමරා එක ගැන සඳහන් කරොත් triple 48 megapixel කැමරා තියෙනවා. ඒ වගේම Dolby Vision video, ProRes video තියෙනවා. battery life එකත් අවුලක් නැහැ. price එක වෙන්නේ රුපියල් 5,00,000ක් විතර වෙනවා. අංක 1 Samsung Galaxy S26 Ultra. 2026 Android King ගැන හඳුන්වන්න පුළුවන් ෆෝන් එක තමයි මේක. RAM එක 12GB වගේම 16GB වෙනකම් තියෙනවා. storage 256, ඒ වගේම 512, 1TB වෙනකම් තියෙනවා. display එක විදිහට සඳහන් කරොත් මේකේ තියෙන්නේ dynamic AMOLED 2X display එක. කැමරා එකේ main කැමරා එක megapixel 200, ultra wide එක megapixel 50, periscope zoom එක megapixel 50ක් වගේම 8K video recording පහසුකමක් තියෙනවා. battery එක ගැන සඳහන් කරොත් medium ampere hour 5000ක battery එකක් සඳහන් වෙනවා. ඒ වගේම charging speed එක 45. network 5G support, Wi-Fi 7 support කරනවා, Bluetooth 5.5 support කරනවා. ඒ වගේම S Pen එකක් මේ ෆෝන් එකේ විශේෂත්වය. මේකේ price එක රුපියල් 4,80,000ක් විතර වෙනවා. මගේ top 3 phones ගැන මම සඳහන් කරනවා කියලා කිව්වා. ඒ විදිහට තෝරගත්තොත් මම අංක 3ට තෝරගන්නේ Google Pixel 10 Pro XL එක. ඒකට හේතුව තමයි මේකේ කැමරා එක සහ AI features. අංක 2ට තෝරගන්නේ iPhone 17 Pro Max. හේතුව video quality එක, app ecosystem එක. අංක 1 Samsung Galaxy S26 හේතුව camera, performance, display, ඒ වගේම S Pen එක, software support එක හා overall experience එකම අංක 1ට තෝරගන්න Samsung Galaxy S26 එක. ඉතින් යාළුවනේ මේ තමයි 2026 දී බෙදී ගන්න පුළුවන් හොඳම ප්‍රීමියම් ස්මාර්ට්ෆෝන්ස් 10. ඔයා ගන්න හිතන ෆෝන් එක මොකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න. යාළුවන්ට ෂෙයා කරන්න. අපේ channel එකට subscribe කරලා bell icon එක on කරන්න. තවත් මෙවැනි ටෙක් වීඩියෝ ඉක්මනින් හමු වෙමු. ඒතෙක් පරිස්සමින්. Thank you.